හෙලෝ ප්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්න අද වීඩියෝ එකට ඔන්න ඉතින් මම අද ප්ලේ කරන්න හදන්නේ Hunt to the Stay Black. මම මේකේ කලිනුත් ගේම් ප්ලේ එකක් ගෙනාවා. ඒක බලපු නැති කට්ටිය ඉන්නවා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. ඒකෙන් බලන්න. ඔයාලා දන්නවනේ දැන් ඉතින් මේකේ විස්තරය අර කනට ගහනවා හරක අනින අනම්මනම් ටික. මම දැන් අද හොල්මනව පන්නන්න තමයි ආවේ. එදා මම පැනලා ගියානේ. එදා පැනලා ගිහිල්ලා දැන් හොඳට ලැහැත් වෙලා ආව හොද හොල්මන පන්නන්න කියලා හිතාගෙන උක පන්නන්න බැරිද දන්නේ නැහැ. හොල්මන කොහෙද දන්නේ නැහැ ඉන්නේ. මට පල්ලා දොරක් තියෙනවා අරගන්න. ඒක අරනකන් ඉඳලා මුණ්ඩ කඩා බැන්නොත් එම නිකා ඉන්න ඕන. ඊට කලින් පොඩ්ඩක් වටේ පිටේ බලලා යන්න ඕනේ පේන්නේ නැහැ නේ. උඹ මග වැවුනාද? හේ මොකක් මග බෑවි. දැක්කද අරින්නේ ඒ ගිහිල්ලා ඉඳ අවුලන්නේ මේක ඇතුළේ කොහෙද ඉඳලා තියෙන්නේ ඇරියා මේක අර ගම්මු අපි අපිට බඩු ගොඩාක් හොයන්න තියෙනවා කෑමක් හදන්න මට අමතක වුණානේ කෑම වත්තුවේ පෙන්නලා ඉන්නවා මාත් තින් කඩාන මිදගෙන ආවා කමන්නේ අපි ඒක බලමුකෝ දැන් හොල්මන නෑනේ පැනලා මෙන්න මේක මෙතන දාගමුකෝ මෙන්න මචං වට්ටෝරුව ජීවිතේට කෑම හදලා නැහැ උනාට බලාගෙන මක් හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි අපිට ඕනේ පොල් තෙල්ලයක් ඕනේ මෙන්න මේ මගුලක් ඕනේ ඒක හදන විදිය තමයි මෙතන තියෙන්නේ ඒක හදන්න ඕනේ මොකක්ද එකක් ඊට පස්සේ රතු ලුණු ඕනේ සුදු ලුණු ඕනේ ඉඟුරු ඕනේ චිලි කියන්නේ මොනවද මිරිස් නේද මතක නැහැ ඒවා ඕනේ ඉතින් මෙන්න මේ මලු ටික ඕනේ මේ ටික ඕනේ මේක ඕනේ හැන්දකුත් ඕනේ මචං අපිට මෙතන තියෙන්නේ තාත්තියක් ඕනේ කියලා තිබ්බේ නෑනේ තාත්තිය නැතිනම් මොකක් අහවල් එකේ හදන්න යන්නේ පොල් තෙල් තියෙනවා වතුර තියෙනවා මං දැන් ගෙනාපු මේක තියෙනවා එච්චරම තමයි තියෙන්නේ ඊටු ටික ඉතින් මං හොයන් ඉන්න බෑ හොල්මන් කෙල්ල කොහෙද අර පැත්තේ ඉන්නේ පේන්නේ නැති වෙන්නේ පේනවනේ ඒකිට යන්නේ මයි යන පැත්තටමනේ පිටිපස්සේ යන්නේ මං කලින් වගේ හොල්මන ගහනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ. ඒක බලන්න ඕන නම් ඔයාමයි කලින් වීඩියෝ එක බලන්න. ඒකේ මං හොල්මන ගහනවා කියලා පෙන්නලා මට ගේම් එක දෙපාරක් ගහන්න උනානේ. Oh my god! Wow! එහෙම තමයි ඉතින්. හරක දෙපාරක් යන්නනේ. අද නම් හරක පැත්තටවත් යන්නේ නැහැ. යන්න ඕන කමක් නැහැ. හොල්මන උඩට ආවද? මොනේ හැපැත්තේ ඉන්නේ පෙනේද? ඒ මේක emotional damage. හරි දැක්කා. මේක අතරලා හැංගිලා එමු. හොල්මන යනවා. හොල්මන නම් ගියා. අපිට දැන් ෂේප් එක මේක අරගන්න පුළුවන් වෙයි. හොල්මන වැඩි දුර යන්න වෙන්න බෑ මම මොකද ඊගමම ඇරියානේ මේක. මේ මිටි අරන් ගිහලා මෙතනම අර පොඩි හිච් එකව තලා ගමුද. ආයි වැඩි දුර යන්න ඕනේ මේක මෙතනින්ම තලුවා නම් ඉවරයි. දැන් මචං දුවපන්. අරු කෑ ගැහුවානේ. එතකොට හොල්මන් අක්කාද කොහෙද එනවා? බිත්තරේ විදුනද මන් දන්නේ. මට ඒක ගණක් ගෙන පොලේ ගැහුවානේ ඒක. අපිට මට මිටිය ඕනේ නැහැ. මිටිය තියලා. ඒක හොඳයි. දැන් මට තියෙනවා පොඩි වැඩක් කරගන්න. මෙතෙන්ට ගිහිල්ලා මේක දැතිරෝදේ අරගෙන අර දොරට දාලා කරකවන්න ඕන. දොරට බස්සලා කරකවන්න තමයි ඕන. දැම්මා කරකුවා මං හැන්ද අරගෙන මේක අතට ඉන්න. මොකද එතකොට මට ඔක ඇලිච්ච ගමන් ඇවිල්ලා ඔකේ තියෙන දෙකක් තියෙන දෙකෙන් එකක් අරන් ගියහකින්. නැත්තම් මට ආයෙ පාරක් එන්න වෙනවා. Di orang kesini kok gak ada ya? මෙතෙන්ටත් ආවනේ. ඔය බලලා යන්නකෝ අනේ නැත්තම්. මේ මිද අපි මේකෙන් එළියට ආවට ගානක් නැහැ. ග්‍රැනි එකේ ඒකට. පේන්න හැංගුණත් ඇදලා ගෙනල්ලා ගහනවානේ. මෙයාට එච්චර දෙයක් කරන්න බෑ. මෙයා තව පොඩි වැඩිනේ ඒකයි. වයස අඩුයිනේ හෙනට. මේ ටික මෙතන දාලා එකයි
ඒ දෙක දාලා මේ දෙක අරන් යන්න පල්ලෙහාට. ඒ දෙක අරන් පල්ලෙහාට ගිහින් මේකව තලමු. උගේ අනිත් එක අදින් තලමු. එතකොට වැඩි ඉවරයි. අපි දැන් ගිහිල්ලා මෙතන අර ලෑලි ටික ගලවමු. ලෑලි ගහලා මේ අතේ ලෑලි 3යි. හතරෙන් දැන් නැගලා තියෙන පොල් ටික වෙහිනේ. නැගලා තියෙන. අපි යන් ගිහිල්ලා අතන තියෙන දොර අරින්න ඕනේ. ඒක අරින්න පුළුවන් මේ පැත්තෙන් විතරයි. එහා පැත්තෙන් අරින්න බෑනේ. කාගේ තාක්ෂණද බං ඒවා? ගිහිල්ලා මෙතනින් යතුරු ගම්මු අපිට අර ක්‍රෝබාර් එකයි අතන කරකවන එකත් ඕනේ. දන්නවනේ දැන් මම මේක ගිහිල්ලා මොකද්ද මොන කාමරේටද යන්නේ කියලා. මේකේ රටාවේ බඩු වෙනස් වෙන්නේ නැහැ. එකම රටාව තමයි තියෙන්නේ. දැන් මේක අරන් යන්න ඕනේ අනිත් කාමරේට. එක කාමරේ මේවා දාන්න බෑ. කාමර 2-3ක දානවා. අපි මේ වටෙන් ගිහිල්ලා අතන තියෙනවා පොඩි බෙන්න මෙතන මේ ගෑස් එනවනේ. එහෙනම් අපිට මෙතන යන්න බෑ. ඒක නැති කරගන්න කරාම 3ක් තියෙනවා. ඒ තුනම කරකවුවාම කැරෙනවා. අපි එක කරාම මෙතන ඒක කරකවමු. තව කරාමයක කරකවන කෑල්ලක් ගලවලා මේක අස්සේ දාලා. ඒ මොලේ වැඩි වෙලා. අපි ඒ කරකවන කෑල්ල ගම්මු මෙතනින්. කනට ගැහුවානේ බා. මේ වීඩියෝ එකට අලුතෙන් ආපු කට්ටිය අර කලින් වීඩියෝ එක බැලුවේ නැති කට්ටියට පේන්න මම ඒ කනට ගහගත්තේ. මම කලින් වීඩියෝ එක බලපු කට්ටිය නම් දන්නවනේ ඉතින් කනට ගහනවා කියලා අලුතෙන් ආපු කට්ටිය දන්නේ නැහනේ. ඒ කට්ටිය ගිහින් මගේ අනිත් වීඩියෝ එකත් බලන්න. අපි දැන් ඒක කැරකුණා තව එකයි තියෙන්නේ අපිට කරකවන්න. මේක අරගෙන උඩට යන්න. අර දොයිනේ. අඩේ කහට්ටයක් බැස්සා. හරිම දුකයි. ඔය කහට්ටයක් බැස්සට මොකයි ඉතින්? මැරුන්නේ නෑනේ. අම්මරෝ. මේ ලැග් වෙනවා වගේ දෙයක් තියෙනවා. මේ ගේම් ගන්න එන අමාරුයි මේ ෆෝන් එකේ 3GB RAM නේ. ලැග් වෙනවා. 160 ගානකට වඩා බැටරි බැස්සත් ගමන් ඕෆ් වෙනවා. ස්ක්‍රීන් රෙකෝඩින් එක මොන් එකේ යද්දි. එහෙම බෑනේ කරන්න. PC ගේම් නම් ගෙන හැයි ඕන තරම් පැය ගානකුණා. ඒනට ලොකු ගේම් ගේන්න බෑ. ඒක ලැග් වෙන්න ගන්න. ලැග් වෙන්නේ නැහැ සමහරනේ හීට් වෙනවා මගේ PC එක. මම GTA 5 එක ගේන්න හිතන් ඉන්නේ. GTA 5 එක ගේන්න පුළුවන් එක මිෂන් එක ගන්න තමයි ගහන්න වෙන්නේ. මං ඔයාලට GTA 5 එකේ මිෂන් ගේන්නද නැත්නම් නිකන් ආතල් එකට ප්ලේ කරන එකක් ගේන්නද? මිෂන්ද ඕනේ ආතල් එකට ප්ලේ කරන එකක්ද ඕනේ කියලා පහල කමෙන්ට් එකෙන් කමෙන්ට් එකක් කරන් යන්න. මිෂන් නම් ඕනේ නෑ නේද බොරුවට? මිෂන් ගන්නවා නම් මං ආයි මුලින්දන් ගන්න බෑ. මේ අපේ අරකට ගම්මුද අපි? ආයෙ කනට ගහයිද? එන ගත්තා පොඩ්ඩක් ඈතින් දිව ආවොත් පේන්නේ. මේක මෙතනින් දාගෙන යන්න. අම්මට කියන්න අමතක වුණා. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්න නැතුවද? channel එක subscribe කරන්න නැතුවද? එහෙම හොඳ නෑනේ. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. අර හොල්මන් කෙල්ල කෝ. ඒකි කොහෙ ගියාද? අම්මට තියාය ලැග්ගුණා. ඒකි කොහෙ ගියාද? ආරෙන්. ඒ ගිහි පැත්තේ යනවනේ මම මේ පැත්තට යන ගමන් අර ග්‍රැමෆෝන් එක තරම් යන්න වෙයි වගේ. නැත්තම් හදිස්සියකට ඕනොත් මට කෙලවෙනවනේ. කලින් උනා කලින් නම් කාමරෙන් එනකොටම ගැහුවා. ඒවට තමයි කැත වැඩ කියන්නේ. ඒක කමන්නේ මේ ගේම් ප්ලේ එකත් ඉවර වෙන්න ළඟයි නේද දැන්. අපි මේක අරිමු. ඒ දාලා කරකෝමු. දැන් මෙතන මේ දන් වල පාත් කරන්න ඕනේ. එතකොට තමයි මොකක්ද මේ කරකවුවා. දැන් කරකවපු ගමන් ඉන්න හොඳ නැහැ මෙතන දුවන්න ඕනේ. නැත්තම් හොල්මන ඇවිල්ලා කනට ගහන්න පුළුවන්. ඒකේ කනටමයි ගහන්නේ. හොඳ වෙලාවට එයාගේ අත්තිනිද කනට ගහුවම එන සනීපයි. ඒ වුණාට හાર્ට් එකක් බහිනවනේ මේ රූම් එකේ විදියට. නැත්තම් කනට ගහුවට කිසි අවුලක් නැහැ. ඒකට ග්‍රැනි එහෙම ගැහුවා නම් එහෙම මේ හાર્ට් තුනන්නේ
ඔක්කොම ටික එකපාරම බහිනවා නියපොතු පාර බැදිලාම. ඊයගේ නියපොතු ඉන් ගැහුවොත් එම ජල බීතිකාව නෙමෙයි හොයන්න බැරි ලෙඩවල් හැදෙන්නේ. දැන් අර කෙල්ල කොහෙද ඇත්තේ? ඒක හොයන්නේ අපි දංගල ලුණු ගෙට්ටි කපා ගමු. කපමු. අපි කපලා මේ පැත්තෙන් ගිහිල්ලා අර අනිත් බෝතලෙත් අරගෙනම කැප් උඩට යන්. නැත්තම් මට ඔක ගන්න ආයෙ එන්න වෙනවනේ. මෙතන නැතුව ඇතිනේ. මයා යන්නේ මම යන්න ඕන තැනට. දැන් උතනින් ගිහිල්ලා මේ පැත්තෙන් යනවා. මේ පැත්තෙන් යන්න පුළුවන් එතෙන්ට. අපි බලමු කොහොමද මේ පැත්තේ යන්න පුළුවන් කියලා. එතනින් ගියා මචං මෙතනින් හැරුණා. මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතන තමයි මම යන්න ඕන තැන. කැපුවා. ගන්න බැයිද? ගත්තා. ඉතින් දැන් මේ ටික දිහින් දාලා ලුණු ගෙඩි දෙක අරගමු. එච්චරයි නේ මට තව ඕනේ. වෙන මොකුත් ඕනේ නෑ නේද? මේක මෙතනින් දාලා මෙතනින් දා. මේක හරි. මේක හදන්න මේ තුනම හරි ලුණු ගෙඩි දෙක නෑ. මේක හරි මේකත් හරි මේකත් හරි. ලුණු ගෙඩි දෙක විතරයි තව ඕනේ. අපි ගිහලා ලුණු දෙක ගමු. අර කපා ගත්තනලා දැන් වැඩි වෙලා නේ ගියා ගත්තා ආවා. මෙයා ලුණුත් වගා කරලා තියෙන්නේ නේ හොඳට. ගියා. ඔයාලා මේ වීඩියෝ එක මම ලයික් කරන්නේ නැතුවද? channel එක subscribe කරන්නේ නැතුවද? වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා පොඩි සහයෝගයක් දෙන්න. ඕවා මේ නිකන් තියෙන බටන් නේ. අපි දැන් හදන්න පටන් ගමු. ඉස්සල්ලාම චාත්‍ය ලිපේ තිබ්බා. ගෑස් එක ඔන් කරා. තෙල් දැම්මා. වතුර නෙමෙයි මචං තෙල්. දැම්මා. තෙල් එක පිප් මොනවද මේවා වෙනකන් අපි මේක හදාගමු. ඒක හදන්න ඉස්සල්ලාම ඕනේ මෙන්න මේ අලගෙඩිය වගේ එක. කොහේද? ඒක දැම්මා. ඒක දාලා රතුයි සුදුයි ලුණු. රතු හම්බුණා සුදු හම්බුණා. විතර රතු එක දාන්න රතුනේ දාන්න ඕනේ කියලා තියෙන්නේ. රතු දැම්මා සුදු දැම්මා ඊළඟට ඉඟුරු එකයි අර මොකක්ද එක. මේක අපි ගෙන්නමු ඉස්සල්ලා එකයි ඉඟුරු එකකෝ. ඉඟුරු වලිය ගෙනලා. ඉඟුරු අලේ දාමු. වැඩි දාන්න වෙයි. දැම්මා. දාලා හොඳට මේ මොකක්ද ඊයයි. කමන හොඳට අඹර ගමු. අඹරගෙන මේ පිඟාන්න ගන්න එකනේ. ගත්තා. ඒක මචං දැම්මා. දාලා පොතේ හැටියට වතුර දාන්න. ඇයි මේ වතුර මෙච්චර ගොඩක් දාන්නේ? දැම්මා. ඊළඟට මෙන්න මේ ටික දාන්න ඕනේ. ටික දාමු. අපි ඉස්සල්ලාම බෑග් එක දාමු. මේ වගේ දාන්න පිළිවෙලක් තියෙනවා. ඉස්සල්ලාම බෑග් එක ළඟට බිත්තරේ ළඟට වෙන්න මේ දෙකෙන් එකක්. මේ දෙකෙන් එකක් නෙමෙයි මේකෙනුයි එකක්. ඒක තමයි ඉස්සල්ලාම. ළඟට මේක. ළඟට හැන්ද අරන් හොඳට හැඳි ගාවලම දාන්න ඕනේ තියෙනවා. 2000 years later. හොඳට හැඳි ගාන්නේ. වන්න ලස්සන. ඕෆ් කරා ගත්තා. අඩි අපි මේකට එක බිත්තරෙන් දැම්මේ. කොහොමද බිත්තර දෙකක් උනේ? What? බිත්තරේ දෙකට කඩලා ගන්න දෙයි. දැන් මචං මේක ඔබන්න ඕනේ මූණේ. මූණ නම් ඔබන්න ඕනේ. මේක දැන් මේ හරියෙන් ගිහලා අතහැරියට එන්නේ අපි ගිහලා මේකටම දාන්න ඕනේ. නේද? ඔයා එහෙනම් මෝඩයිනේ. ඔයා එහෙනම් මෝඩයි නම් මේ පැත්ත හැරෙන්න. ගැව්වොත් එහෙම කනට. අපි මේක දාමු. දැන් ඉතින් තිබ්බා. දැන් හොල්මන් එයි. හොල්මන් ඕක කෑවට පස්සේ මං ගෙදර එක්කයි යනවා. මගේ ඩාර්ක් මැජික් එකට ආවට පස්සේ මගේ ගෙදරට තමයි ආමන්නේ එන්න ඕනේ. පොළොවේ යටට යන්න ඕනේ. පොළොවේ යටට යයිනේ. වෙන කවුරුද උස්සයිද දන්නේ. කෑවා රසයිද මං හැදුවේ. නෙయ్యම් මාත් එක්ක. එහෙම කැත වැඩ කරන්න එපා. සක්කරගේ පුතා වයිම හම්බෙන්න ගියා බේ. එහෙම බෑනේ කරන්න.
අඩේ විනාඩි 15යි විනාඩි 38න් ගහලා. ඒ රෑන්ක් ඩිෆිකල්ටි නෝමල්. එහෙනම් කොල්ලෝ අපි ගියා.